ආයිබෝවන් අපේ YouTube channel එකට සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. තවමත් අපේ YouTube channel එකත් එක්ක එකතු වුණ නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපව subscribe කරලා එකතු වෙන්න. bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් අපි මෙන්න මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට notification එක කරහා ඒ වීඩියෝ එක ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලට වීඩියෝ එක සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් පහලින් comment කරන්න සහ අද මම මේ කියලා දෙන්න යන දේ සම්බන්ධවත් ගැටලු තියෙනවා නම් පහලින් comment එකක් දාන්න අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට දැනගන්න වීඩියෝ එකක් share කරන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ People's Pay app එකේ තියෙන QR option එක ගැන. ඉතින් QR එකෙන් අපිට වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධව තමයි අද සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ කතා කරන්නේ. මම ඊට කලින් වීඩියෝස් කීපයක් කරලා තියෙනවා. People's Pay app එකේ register වෙන්නේ කොහොමද කියලා කතා කරලා තියෙනවා. ඒ වගේම bank account එකක් link කරන්න කොහොමද කියලා කතා කරලා තියෙනවා සහ fund transfer එකක් කොහොමද කරගන්න කියලා කතා කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝස් වලට අදාළ කරන link පහල note කරලා තියන්න. කවුරු හරි මේ වීඩියෝස් බලමු නැති කෙනෙක් ඉන්නවා ඒ වීඩියෝස් එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අපි තවත් වැඩි කතා කරන්නේ නැතුව කොහොමද මේ QR option එක use කරන්න කියලා බලමු. ඉතින් මුලින්ම අපි කතා කරමු කොහොමද QR එකෙන් මුදල් ලබා ගන්න කියලා. ඉතින් ඊට කලින් දෙයක් තියෙනවා කරන්න. අපි මුදල් ලබා ගන්න කලින් අපිට මුදල් ලැබෙන කෙනාට අපේ QR එක share කරන්න ඕනේ. අපේ QR එක මුලින්ම share කරන්න කොහොමද කියලා කතා කරලා හරි ඔයාලා People's Pay app එකට මුලින්ම log වෙලා ඉන්න ඕනේ. ඔයාගේ dashboard එකේ පහළ තියෙනවා more කියලා option එක. දකුණු අත පැත්තේ පහළ බලන්න පුළුවන්. more කියන option එක click කරන්න. ඒක click කරාම ඔයාලව මෙන්න මේ වගේ තැනකට අරගෙන යනවා. මෙතන තියෙනවා my QR කියලා option එකක්. ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාගේ QR code එක මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඔයාලට පහළ තියෙන share button එක click කරලා අදාළ මාධ්‍ය හරහා ඔයාට ඔයාගේ QR code එක share කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට WhatsApp අදාළ විදියට ඔයාගේ QR code එක යවන්න අවශ්‍ය කරන පුද්ගලයාට share කරන්න. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ අපේ QR එක තව කෙනෙක්ට share කරලා මුදල් ගෙන්න ගන්න කොහොමද කියලානේ. ඉතින් ඔයා QR එක share කරාට පස්සේ ඔයාට මුදල් ගෙවන්න තියෙන කෙනා එයාගේ පැත්තෙන් ඔයාට මුදල් ගෙවනවා. එතකොට එතන වෙන process එක ඔයා දන්නේ නැහැ. ඉතින් දැන් බලමු එතන වෙන process එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයා දැන් වෙන කෙනෙක්ට QR එකකට payment එකක් කරනවා නම් ඔයාගේ app එක හරහා කොහොමද මේ වැඩේ කරන්න කියලා තමයි දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ ඔයාගේ QR එක දැන් වෙන කෙනෙක්ට share කරාම එයා ඔයාට payment එකක් කරනවා. අන්න ඒ විදිහට ඔයා දැන් වෙන කෙනෙක්ගේ QR එකකට ඔයා payment එකක් කරන්න යන්නේ. ඉතින් මේ ගැන තමයි දැන් මේ වීඩියෝ එකේ මෙතන ඉඳන් කතා කරන්නේ. ඉතින් ඔයාලා මුලින්ම ඔයාගේ home page එකට එන්න ඕනේ. home page එකේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළ මේ විදිහට තියෙනවා QR option එක. ඒ රතු පාට රවුමක් ඇතුලේ වගේ. ඉතින් මේක click කරන්න. මේක click කරාට පස්සේ ඔයාලා වර්ගන එනවා මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතෙන්දී ඔයාට live QR code එකක් scan කරන්න තියෙනවා නම් ඔයාට මෙතනින් ඒ QR එක scan කරලා payment එක කරන process එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් වීඩියෝ එකේ මුලින් කතා කරා වගේ අපි QR code එක share කරන්නේ තව කෙනෙක්ට. මේ QR code එක අන්න ඒ වගේ ඔයා දැන් payment එකක් කරන්න තියෙනවා නම් ඒ අදාළ කෙනා ඔයාට QR code එකක් ගෙවලා ඇති. අන්න ඒ QR code එක ඔයාට මෙතන gallery එකට ගිහිල්ලා select කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඒ විදිහට ඔයා gallery හරහා QR code එක select කරනවා නම් select කරන්න. එහෙම නැත්නම් live ඔයාට QR code එක කලින් තිබ්බ තැනින් scan කරගන්න පුළුවන්. හරි. ඔයා ඒ විදිහට QR code එක select කරගත්තා නම් ඔයාලව අරගෙන එනවා මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතෙන්දී ඔයාලට පුළුවන් pay from කියන එක click කරලා ඔයාගේ මුදල් තියෙන account එක select කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහළ දෙවෙනි option එකේ නමක් fill වෙලා තියෙනවා. ඒ නම තියෙන්නේ අර අදාළ QR code එකට අයිති කෙනාගේ නම. ඉතින් මෙතෙන්දී හරියටම එයාගෙන් කතා කරලා අහලා බලන්න මෙතන select වෙලා තියෙන නම එයාගේමද කියලා. ඉතින් එතන කිසිම ගැටලුවක් නැත්නම් ඔයාට තුන්වෙනි තැන යවන්න අවශ්‍ය කරන මුදල type කරගන්න පුළුවන්. ඊට පස්සේ කැමති නම් remarks එකක් add කරලා මෙතන pay කියන button එක click කරලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එතනින් ඉස්සරහට ආවහම ඔයාලව අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඉතින් මෙතන තියෙන details ටිකත් හරියටම තියෙනවද කියලා බලලා හරිනම් ඔයාලා මෙතන confirm කියන button එක click කරලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් receipt එක අදාළ පුද්ගලයාට share කරන්න. අවශ්‍ය නම් මෙතන share button එක click කරලා අදාළ මාධ්‍ය හරහා මේ receipt එක එයාට share කරන්න පුළුවන්. එහෙම නැත්නම් home button එක click කරලා ඔයාගේ home page එකට එන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට QR option එක People's Pay app එකේ තියෙන එක use කරන්න තියෙන්නේ. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ලොකු අදහසක් එන්නේ නැති කියලා මේ QR option එක use කරන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක සම්බන්ධව මොන හරි ගැටලු
අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වැඩේ කරගෙන යද්දි මොනවා හරි ගැටලුවක් ආවොත් ඒකත් පහලින් කමෙන්ට් කරන්න. තව කෙනෙක්ට දැනගන්න සහ මට පුළුවන් නම් මගේ පැත්තෙන් මම ඔයාලට උත්තරයක් දෙන්නම්. ඒක විසඳගන්නේ කොහොමද කියලා. එහෙම නැතුනොත් ඔයාලට බැංක් එක කන්ටැක්ට් කරලා දෙන්න. බැංක් එකත් එක්ක කතා කරලා ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න තව කෙනෙක්ට දැනගන්න. අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. bell icon එකත් ඕල් දාලා තියාගත්තොත් අපි අප්ලෝඩ් කරන මෙන්න මේ වගේ වැදගත් වීඩියෝස් ඔයාලට notification එකකින් ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවත් වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. වීඩියෝ එක දික් කරන්න ඕනෙත් නැහැ. ඉතින් තව චූටි දෙයක් කියලා ඉන්නම්. මගේ වීඩියෝස් මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා People's Pay එක සම්බන්ධව. ඉතින් ඒ වීඩියෝස් බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් මම පහළ description area එකේ වීඩියෝස් වල link ටික note කරලා තියන්නම්. ඒ වීඩියෝස් උත් බලන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.